සිහිවේ නිතරම සුකුමල දිගැසිය ලතවේ සැමදින සිහිකර ඔබේ වත නිහඬව ඉන්නේ ඇයි මගේ පිය කත බහදෙනු මැන මට පෙම්බර යුවතිය රස කතා කියන්නේ මගේ සවන ඒ කතා අසන්නේ සොම්නස මගේ සිත එක්තැන් වන්නේ සිහිවේ සිහිවේ බඹරිඳු මාගේ අසනුය මගේ බස සවන් යොමාගෙන පවසමි හදේ සැඟවුන දුක් දුම්නස ඔබ වෙනුවෙන් වෙන් වී ඇත හදවත පවසනු මැන මා ගැන ඔබේ අදහස ඒ ගමයෝ උඹ දැනගනින් උඹට කවදාවත් බෑ දෙයියෙක් එක්ක හැප්පෙන්න තේරුණායි උඹ වහා මේ අදහස ඉట్లా අස් කරගනි ඒත් අපි කොච්චර දෙවියෝ වුණත් මනුස්ස ස්ත්‍රියකගේ අවංක ආදරේ ඉදිරියේ පරාදයි අනේ ලබනාත්මය කියලා එකක් තියෙනවා නම් මාත් ප්‍රාර්ථනා කරනවා මනුස්ස ලෝකෙ උපදින්න වෙන මොකටවත් නෙමෙයි මනුස්ස දුවකගේ අවංක ආදරේ ලබා ගන්න. අපි කොච්චර දෙවියෝ වුණත් මනුස්ස දුවකගේ අවංක ආදරේ ඉදිරියේ අපි පරාදයි. මොකද මේ මෙච්චර පරක්කුනේ? මට වැඩ වගේක් තිබුණා. ඒක ඉවරයක් කරලා දාලා මෙන් හිටියා. ඒක නෙවෙයි. ඔයාද පූජාවට ගියාද? ඔයාට කියන්න බැරුණානේ. අර මගෙත් එක්ක පූජාව තියන්න ආපු අනිත් එක්කෙනා. ඇයි ඉතින් මිනිහා මලාද? නෑ. එයා හුඟක් ලොකු තැනක එක්කෙනෙක්. පව්වනේ මට එයා ගැන හරිය දුක හිතෙනවා. එයා කතා කරන්නේ ජීවිතේ එපා වෙලා වගේ හරියට. මට එක වෙලාවකට බයක් හිතෙනවා. අපි දෙන්නටත් එහෙම වේවිද කියලා. නෑ අපිට එහෙම වෙන්නේ නෑ. හැබැයි අපි එහෙම නොවන විදිහට වැඩ සිද්ධ කරගන්න ඕනේ. වැඩ කරනවායි කියලා ඉතින් අපි මොනවා කරන්නද? අපේ හිත අපි වෙනස් කරගන්න ඕනේ. මගේ හිත කවදාවත් වෙනස් වෙන්නේ නෑ. ඒක ඉරහන්ද වගේ මට විශ්වාසයි. මගේ හිත කියලා කිව්වේ ඇයි වාට මගේ හිත අවිශ්වාසද? නෑ මට ඔයාව විශ්වාසයි. අපේ හිත ගැන මට විශ්වාසයි. මම ඉක්මනට තීරණයක් ගන්නවා. හැබැයි ඒ තීරණයට ඔයා කැමති වෙන්න ඕනේ. ඔයා මොන තීරණයක් ගත්තත් මම ඒකට එකඟ වෙනවා. ඒ වුණාට මං ගිය සැරේ ගත්ත තීරණයට ඔයා කැමති වුණේ නැහැ. ඔයාම දන්නවනේ මං එහෙම කෙරුවේ ඇයි කියලා. දෙමව්පියන්ගේ හිත රිද්දන්න මට බෑ අනේ. හොඳයි. මම මේ සැරේ ගන්න තීරණෙත් සමහර විට දෙමව්පියන්ගේ හිත රිද්දන જાති එකක් වුණා. මම ප්‍රාර්ථනා කරනවා එහෙම දෙයක් සිද්ධ වෙන්න එපයි කියලා. මොකද මම කැමතිත් නෑ දෙමව්පියන්ගේ හිත රිද්දවන්න. ඒත් ඔයාට එකක් කියන්න තියෙනවා. දෙමව්පියෝ කැමති නම් දරුවන්ගේ හිත රිද්දවන්න දරුවන්ට සිද්ධ වෙනවා දෙමව්පියන්ගේ හිත රිද්දවන්න. ඔයා මොකද කියන්නේ? මං අකමැති අම්මා තාත්තගේ හිත රිද්දන්න. ඒකනේ මම මේ මෙච්චර දුරට දෙයියෝ අදහන්නේ. ඒක නෙවෙයි. බාරේ ඔප්පු කරන අන්තිම දවසේ හෙට අපි හෙටින් පස්සෙවත් බලාපොරොත්තු වෙමු සහනයක්. හොඳයි හෙටත් බලමු. සහනයක් නොලැබුණොත් ලබන පොයට ඉස්සෙල්ලා ගන්නවා මං තීරණයක්. අම්මා තාත්තගේ කැමැත්ත නොලැබෙනා විතරක් නෙවෙයි. ආයි ජීවිතේටවත් ඒ දෙන්නව දකින්න නැතුව ඉන්න වෙයි. ඔයා මොකද කියන්නේ? මං කල්පනා කරලා බලලා කියන්න. නෑ ඔයා දැම්මම කියන්නකෝ. ඔයා ගන්න තීරණයකට මං කැමතියි.
ඔය ඇත්තමද? එහෙනම් ඔයා යන්න. දැන් මොකද මං කරන්නේ? අපි දෙන්න එක වහලක් යටට එන්න කොයිතරම් පෙරම් පිරුවද? කොයිතින් ඒකටත් ලැබීමේ වාසනාවක් තියෙන වෙයි. බැරිම තැන එයාගේ වදේට බාරයක් වුණා. බාරේ ඔප්පු කරන දවස නම් හෙට. හෙටින් පස්සෙවත් සහනයක් ලැබුණොත්. හැබැයි මට නම් ඔය දෙයියෝයි භූතෝයි විශ්වාස නැහැ. පින්වත අනේ දෙයනේ මම ඔබ වහන්සේ විශ්වාස කරන්නේ නැහැ කිව්වේ නිකන් බොරුවට වීලුවට වගේ අසන්න ගැටාට සමාවි වදාරනු මැන ඔබතුමා අසන්න මා හමුවට පැමිණියේ කුමක් නිසාද යනවා පින්වත ඔබ වහන්සේ විශ්වාසයි ඔබ වහන්සේ වැඩම කළේ අපගේ බාධක දුරු කර අපට සිතක් සාන්තියක් සලසන්න නේද පින්වත සකල ශ්‍රී විරාජ මහණ උත්තමයාණෙනි අසා සිටින්නේ ඔබගේ මේ මම දෙයියෙක් නෙමෙයි නෑ ඔබ වහන්සේ දෙයියෙක්මයි. ඔය වස්ත්‍රාභරණ, ඔය කුණ්ඩලාභරණ, ඔය මල් මාලාව ඔබ වහන්සේ දෙයියෙක්මයි. අසරණ ගැත්තා කළ යුතු දේ වදාරනු මැනවි. මේ වස්ත්‍රාභරණ කුණ්ඩලාභරණ දෙයියන්ගේ තමයි වුණාට මම දෙයි කෙනෙක් නෙමෙයි. ඉන්න මං කිව්ව ඔබ වහන්සේ දෙයියෙක් කියලා. අසරණ ගැත්තා කළ යුතු දේ වදාරනු මැනවි. ඔයි දෙවිවරු ඔයි කියන්නේ නෑ. ඒක තමයි ඔයි. මං දෙවියෙක් නෙමෙයි. එන මං කවු මහත්තයා. කපු මහත්තයා? ඔව්. කොහමද හැඩද? තමුසෙට පිස්සුද? තමුසොය දේව වස්ත්‍රාභරණ ඇඳගෙන අපිව බය කරන්නේ. මේ මම ආයේ තමුසලාව බය කරන්න නෙමෙයි. තමුසලාවට නම් අමාරුවෙන් තමුසලාව ගොඩ ගන්න. මොකද ඒ කතාවේ තේරුම? එහෙනම් කෙලින්ම කියන්න. ඔව් මං කැමති කෙලින්ම කතා කරන්න. එහෙනම් මං කියන්නම්. තමුසේ බඳින්න යන කෙල්ල, තමුසේ ආදරය කරන කෙල්ල. අනේ කියන්න කලින් කලබල වෙනවනේ. අනේ කලබල නෙවී තියේ කපු මහත්තයෝ අනේ කියන්න කලින් කලබල වුණා කොහොමද කිව්වේ පස්සේ කලබල වෙන්නේ. මේ කපු මහත්තයා මගේ විචිකිච්ඡාව හදන්න නැතුව ඉක්මනට කියන්නකෝ කපු මහත්තයෝ. එහෙනම් මං කියන්නද? කියන්න. ඒක මට බෑ. මේ කපු කියන්න. මේ තමුසේ බඳින්න යන කෙල්ල තමුසෙන් දෙයියෝ දුර ගන්න හදනවා. දෙයියෝ? ඔව්. මොන දෙයියෝ? අර අපේ දේවලින්. අර ගල් පිළිමේ? ඒ ඉස්සර දැන් පණ ඇවිල්ලා. අහන්නත් පුදුමයි. පුදුමයි ඒත් ඇත්තයි. හරියට සුරංගනා කතාවක් වගේ. මේ කතා කරලා හරියන්නේ නැහැ කරන දේ ඉක්මන් කරලා කරනවා. මොනවා කරනද කපු මහත්තයෝ? මිනිස්සෙක් එක්ක නම් හැප්පෙන්නත් පුළුවන්. ඒත් මං කොහොමද දෙයියෙක් එක්ක හැප්පෙන්නේ? ඕයි. දෙයියන්ට වඩා මිනිහා උතුම්. කරන දේ ඉක්මන් කරලා කරනවා. කරනවා කියලා කරන්න තියෙන්නේ කපු මහත්තයාගේ මූණ දිහා බලාගෙන ඉන්න එක විතරයි. මගේ මූණ දිහා බලා හිට එක තමසට කැවුම් හම් වෙන්නෙත් නැහැ. මම ආයේ පණිවිඩය කියන්නේ තමස ඉක්මන් කරලා කරන දේ කරනවා. මම යනවා මට අඩ දිනනවා. අනේ මේ කපු මහත්තයෝ මං කොහොමද ඒක කරන්නේ? එයාට ඉතින් දෙයියන්ට වැඩි විශ්වාස කෙනෙක් නෑනේ කපු මහත්තයා මේ ලෝකේ. හොඳයි. මම එයාත් එක්කම එන්නම්කෝ. එතකොට එයාට තේරෙන්නේ නැත දෙයියන්ගේ තරම. එන්න කම්මාත්‍යෝ එන්න මම මේ මග බලා හිටියේ කම්මාත්‍යෝ කොහොමද ගියේ වැඩි කම්මාත්‍යෝ ඇයි කම්මාත්‍යෝ කතා කරන්නේ නැත්තේ කතා කරනවා කියලා මොනවද කතා කරන්නේ පච්චියේ කතා කරන්නද දේවල් නැත්තේ ඒ වුණාට ඔබ වහන්සේට අවශ්‍ය කරන මාතෘකාව කතා කරන්න බෑ. ඇයි? උත්තරේ තමුන්නාන්තර ප්‍රශ්නයක් කරන්න බැරි නෑ. ඒ කියන්නේ වේදනාව සමනය කරගන්න පුළුවන් ප්‍රමාණය පිළිතුරක් ලැබුණේ නැහැ. එහෙමයි.
නේ අම්මපා මේ වෙලාවට තමයි දෙවියන් වහන්සේගේ ඔළුවට උනත් යකා වැඩම කරවන්නේ. යකා වැඩම කරලා මම මොනවා කරන්නේ? මොනවා කරන්නද? ධම්ස මේක සාර්ථක කරගන්න උත්සාහයක් දැක්ුවේ නෑ. උත්සාහ කළා ඒක අසාර්ථක වුණා. ඇයි අසාර්ථක වුණේ? මට දෙනවා වාර්තාව. ඒක ඉතින් මට කියන්න බෑ මං ඒ කෙල්ල නෙමෙයිනේ. තමුසේ ඒ කෙල්ල නෝනවා වගේ මම දන්නවා. තමුසේ හිතනවාද තමුසේ ඒ කෙල්ල නම් මම මෙච්චර මිලිමීටර් ගාණක් ඈතින් හිටගනී කියලා. ඉතින් දන්නවනේ මොකටද මම තවත් මම අහන්නේ. තමුසේ ගියාද එයා හම්බෙන්න? ඔව්. මොකද කිව්වේ එයා? මලා. දැන් ඉතින් මොකද කරන්නේ? බොරු අම්බ තමයි ගහන්න තියෙන්නේ. මම ගියා අයව හම්බ වෙන්න. මගේ ඇඳුම් නේද ගියේ? අපෝ එහෙම ගියා නම් ඉතින් බෙල්ල නැතු තමයි එන්න වෙන්නේ. මම දන්නවනේ කපු මහත්තයාට මට වඩා මොලේ දිනවයි කියලා. ඉතින් කපු මහත්තයා මොනවද යා කිව්වේ? එදා ඇය කී දේ තමයි අද කියන්නේ. මට විශ්වාස නැහැ. තමුසේ දැන් බොරු කියන්න පුරුදු වෙලා. ඔබතුමාට බොරු කියලා ලක් නෑනේ. ඔබතුමාට මේ සක්කලව පේනවනේ. මට මුළු සක්වලම පේන කැත්ත තමයි. සක්වල විතරක් නෙවෙයි පහුගිය දවස්වල අර හේලිගේ කොමන්ට් එකත් පෙනිපෙනි තිබුණේ. ඒ වුණත් දැන් මේ අනම්මනම් ඔළුවේ බහූත පිරීලා අල්ලපු යටේ සිද්ධ වෙන දේවල්වත් නොපෙනී යන තත්යකටයි පත් වෙලා තියෙන්නේ. ආන්න ඒක මගේ වැරද්දක් නෙමෙයි ඔබ වහන්සේගේ වැරද්දක්. හරි? යාන්තම් පළවෙනි පස්තෙන් නම් ගැලවුණා. කපමතු ඔව් මොනවාද කපමතු කල්පනා කරන්නේ? මම මේ කල්පනා කරේ ඔබ වහන්සේගේ දිව්‍යමය ප්‍රේමයට ගහපු හෙනේ ගැන. කපු මහත්තයත් මට කීචොක් කරනවා වගේ. පෙම්මතුන්ට සරදම් කිරීම මහා අපරාධයක් කපු මහත්තයෝ. මම කවදාවත් පෙම්මුතුන් තරම් කරන්නේ නැහැ. මොකද පෙරුම් පුල්ල ආදරය කළේ එකම කෙල්ලෙකුට. ඒ ආදරයත් පරිත්‍යාග සිද්ධ වුණා. පරිත්‍යාගයේ කොයිතරම් උතුම් දෙයක්ද කපු මහත්තයෝ. විශේෂයෙන්ම ආදරය වගේ දෙයක් පරිත්‍යාග කරන එක. නොසලකා ඉන්නේ නැහැ. මොකද පරිත්‍යාග කළේ දෙයියන්ට හින්දා. කොහොමද සලකන්නේ? සලකනවා කියන්නේ දැන් බලන්න මම දේව වස්ත්‍රාභරණ පළඳින්න අවසර දුන්නා. මේක සලකිල්ලක්ද? මේක සලකිල්ලක් නෙමෙයි වදයක් මේ කර්මයක්. එහෙම කතා කරන්න එපා කප් මහත්තයෝ. ඕවා පළඳින එක කොයිතරම් වාසනාවක්ද පිනක්ද කියලා දිහා. අපෝ කරපු පුන් අඩින් තමයි මේව සිද්ධ වුනේ. මොකද? ආදරය කරපු කෙල්ලට ඒ ආදරය ප්‍රකාශ කරන්නත් කලින් පරිත්‍යාග කරන්න සිද්ධ වුණා. කප් මහත්තයෝ පරිත්‍යාග කළේ කාටද දෙයියන්ට. නොසලකා ඉන්නේ නැහැ. දෙයියන්ට හරි ගිය ගමන් හොයලා දෙනවා තව්තිසාවෙන්ම දිව්‍ය අප්සරාවිය. අට ඕනේ. කප් මහත්තයෝ ඒක ඕනේ අර කතාව කියන්නකෝ. අර ගෑනු ළමයි කතාවනේ කියන්නකෝ. අයියෝ මේ අක්ෂර මතක් වෙන්නේ ඒකමනේ. දැන් කප් මහත්තයා ගියා ඒ ළමයාගේ ගෙදර. ඒකේ ගිහිල්ලා මං ඇයට කතා කෙරුවා. ගෙදර කවුද? කවුද? මේ මම. කවුද මම කියන්නේ? මේ කපු මහත්තයා. පොඩ්ඩක් ඉන්න මං එනකන්. හොඳයි. කපු මහත්තයා හදිසියෙම මම ආවේ නැගණිය හම්බ වෙන්න. ඉතින් මාව හම්බෙන්න තිබුණානේ මං දේවාලෙට ආවහම. ආපෝ ඒ බාරාර කටයුතුයි අරවා මෙයා හින්දා කතා කරන්නත් වෙලාවක් නැහැ. ඒකයි ගෙදරටම ආවේ. ඒකට කමන්නේ. එන්න ඇතුළට වෙන වාඩි වෙන්න. නෑ කමක් නෑ මං එළියෙන් වාඩි වෙන්නම්. නෑ ඉතින් කවුරුත් තාම වාඩි වෙන්නේ ගේ ඇතුළට ඇවිල්ලානේ. ඒකයි මං එහෙම කිව්වේ. කමක් නෑ. අපි කවුරුත් පුතක් දෙන මිනිස්සුයෝනේ. පොඩ්ඩක් ඉන්න මං බොන්න මොන හරි අරන් එන්න. හොඳයි. ඉතින් කප් මහත්තයෝ ඒ ළමයා බොන්න මොකක්ද ගෙනාවද? ඔව්. බොහොම හොඳ බීමක්. පළතුරු වලින් එන්ට. නෑ ඖෂධීය පානයක්. පොල්පලා, ඉරමුසු, ඉරිවේරිය ඔය වගේ ಜಾති ගොඩක්. ඇඟටත් හොඳට සනීපයි. ගන්න. බොහොම ස්තුතියි. හරිම රසයි. අමෘත පරාදයි. ඕකට අමෘතයත් පරාදයි. ඇබැයිම කප් මහත්තයෝ ඒක අමෘතෙත් පරාදද? අම්මපා දෙයියෝ කිව්වට විශ්වාස කරන්න රස නහර පිනා යනවා. අමෘතේ පරාදයි. අනේ අම්මපා මේ වෙලාවට තමයි මට හිතෙන්නේ දෙවිවරයෙක් වුණාට වඩා හොඳයි දෙවියෙකුට ආවතේව කරන කපුවෙක් කියලා ඉපදුනා නම් හොඳයි කියලා. අනේ අම්මපා දෙයියෝ ඒ බීම තමයි බීම.
ඉතින් කප් මහත්තයාට කියනවානේ මට පොඩ්ඩක් අරන් එන්න. චාක්කු දාගෙනද කියන්නේ? කමක් නෑ කතාව කියන්නේ. ඉතින් කපු මහත්තයා හදිසියෙම ආවේ. මම ආවේ වැදගත් රාජකාරියකට. මොකද්ද? පණිවිඩයකට. කාටද? නැගණියට. කාගෙන්ද? දෙවියන්ගෙන්. දෙවියන්ගෙන්? ඔව් දෙවියන්. මොකද්ද?